ඒ උතුම් සුද්ධ භූමික වටනාකම් හඳුනා ගනිමින් සිත් පුරාවට පිටුරන ආකාරයට වන්දනාවන් කරගත්තා. දැන් සූදානම් වෙන්නේ දහවල් කාලයේ සාංගික දානෙ පූජා කිරීම සඳහා. විශේෂයෙන් අද දවසේ මේ සාංගික දානයේ පින්කමට සහසම්බන්ධ වෙන ආයතන නැත්නම් කණ්ඩායම් කිහිපයක උපින්නතු සිටින දහවල් දානය සෙත් ශ්‍රී ලංකා ආයතනයේ අනුශාසක මේල්පිටියේ සුනන්ද හාමුදුරන් වහන්සේගේ අධ්‍යක්ෂ කිපුල් වීරසේකර මහත්මයා ඒ වගේම සංවිධායක නුවන් උදිත මංගල වේදික නම් ගොඩක් සඳහන් කරන මේ පින්වත් පිරිස අද දවසේ දානීය දායකත්වයේ දරනවා. ඒ වගේම දානීය දායකත්වයේ දරනවා මා කඳුරේ සීලරතන හාමුදුරුවනේ. මා කඳුරේ සීලරතන හාමුදුරුවෝ අද දවසේ සීල් සමාදන් වෙච්ච අයත් මහා සංඝරත්නයට විශේෂයෙන් දානීය පූජා කිරීම දායකත්වයේ දරනවා. විශේෂයෙන්ම අම්මා අප්පච්චි ලොකු හාමුදුරුවෝ ඇතුළු සැමට පින් අනුමෝදන් කිරීම සඳහා. ඒ වගේම දයා ಭಾರತ දඹදිව සංවිධානයේ ඒ ලක්මාලි මැතිණිය ඒ වගේම පූජ්‍ය මකුරුකේ රතනපාල හාමුදුරුවන් වහන්සේ ඇතුළු පින්වත් පිරිස මේ දානීය දායකත්වයේ දරනවා. විශේෂයෙන් පී දයාරත්න මහතාගේ මියගේ මව එවුලින් ප්‍රනාන්දු ඇතුළු ඥාතීන් පින් අනුමෝදන් කිරීමේ අරමුණේ ඒ වගේම සකුරා ට්‍රැවල්ස් අපේ ශාසන හාමුදුරු නේද? ඔව්. ශාසන රතන හාමුදුරු ඒ ප්‍රධාන පිරිස මේ දානීය දායකත්වයේ දරනවා. ඒ වගේම සූර්ය පුත්‍ර ට්‍රැවල්ස් චන්ද්‍රා රාජපක්ෂනේ චන්ද්‍රා රාජපක්ෂේ පස්සේ රසිකා මල්කාන්ත කියන මේ පින්වත් පිරිස සමග පැමිණිච්ච පින්වත් පිරිස මේ දානීය දායකත්වයේ දරනවා. තවත් සමහරට නම් සඳහන් කරමු කණ්ඩායමක් ඇති. මේ හැමදෙනාම දවල් දානීය දායකත්වයේ දරනවා. මේ ලිස්ට් එක අපි පින් අනුමෝදන් කරන්නේ. හොඳයි අපි දැන් සූදානම් වෙන්නේ මේ සසරට ගැලපෙන මහ පිනක් අල්ල ගන්නට මහා ලොකු සාංගික දානයක් පූජා කිරීම සඳහා. දානීය කියන වචනේ පිළිබඳව අපි ඕනෑමකට වඩා අහලා තියෙනවා නේද? ශ්‍රී ලාංකිකව වෙච්ච අපි විශේෂයෙන්ම කුසේ ඉන්න කාලයකට තමයි දන් දීම පිළිබඳව පුරුදු වෙන්නේ. ඒ නිසා දානීය පිළිබඳව ගොඩාක් කතා කරන්න මම යන්නේ. දැන් 11:25යි. 11:00 දානීය සංගීත කළ ඉවර කරලා මොකද ගාන වල දැන් ප්‍රධානමන්ත්‍රී මේ වයන්තු පරක්කු ඉන්නරි පහලා. නැත්නම් ගොඩක් දේවල් ගැන තිබුණා. ඒ අද දවසේ මේ දෙන දානයේ සුවිශේෂී දානය. ජීවිතේ කවදාකවත් නොදුන්න දානයකට වඩා මහ පිනක් අල්ලගන්න පුළුවන් දානය. ඊට හේතුව තමයි අද දෙන්නේ ගෙදර ගමේ පන්සලේ නෙමෙයි. අද දෙන්නේ මගේ වාග්තුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච පිරිස. උන්වහන්සේගේ කය පහ